සාධකයක් තමයි උස කියන එක. උස නැතිකම නිසා බොහෝ වෙලාවට අපහසුතාවයට පත් වෙන්නේ තරුණයන්. තමන්ගේ රැකියාව කරන ස්ථානයේ රැකියාව කිරීමට අපහසු වීම, නැතිනම් යාළුවන් දෙහිදි කිරීම වැනි බොහෝ දේ නිසා තරුණයන් අපහසුතාවයට පත් වෙනවා. මේ ගැටලුව තරුණයන්ට විතරක් නෙවෙයි තරුණයන්ටද බලපාන කාරණයක්. අපි මේ කියලා දෙන්න යන්නේ ඔබට අඟල් 3-4ක් පහසු වෙන්න උසේ ඉන්න පුළුවන් ක්‍රම කිහිපයක්. පළවෙනි ක්‍රමය තමයි මේ දැක්වෙන ආකාරයට සමතලා බිමට කකුල් දෙක දන හිතෙන් නවලා තියාගන්න. ඊට පස්සේ හොඳ හුස්මක් අරගෙන ඔබේ උකුල සහ පසුපස ප්‍රදේශය දුන්නක් ආකාරයෙන් ඔසවාගෙන ටික වෙලාවක් ඉන්න. ඊට පස්සේ ඉතින් දෙමින් නැවත මුල් ඉරියව්වට ඇවිල්ලා හුස්ම පිට කරන්න. තවත් ක්‍රමයක් තමයි මේ දැක්වෙන ආකාරයට ඔබේ අත් දෙක පොළවට තියන බඩ උස්සන මේ ව්‍යායාම කරන්න. තුන්වෙනි ක්‍රමය මේ ව්‍යායාමයේ පටන් ගන්න රූපේ පළමුවෙනි සටහනේ ඉරියව්වෙන්. ඉන්පසු දෙවන සටහනේ ආකාරයට ඔබේ පපුව හා උකුල කොටස් මේසයක් මෙන් උඩට උස්සන්න. හතරවෙනි ක්‍රමය තමයි මේ ව්‍යායාමයේදී කරන්න ඕනේ හොඳින් ඉදිරියට ඇදිලා ඔයාගේ අත් දෙකෙන් කකුල් දෙකේ මහතට ඇඟිල්ල අල්ලන්න උත්සාහ කරන එක. පස්වෙනි ක්‍රමය තමයි පහත රූපයේ ආකාරයට ගවකට විනාඩි 2ක් එල්ලලා ඉන්න පුළුවන් නම් උසයන්න පුළුවන්. 4-10ක් වගේ එක දිගට එල්ලලා ඒ වගේ 10-15 වතාවක් කරන්න පුළුවන් නම් ඔයාට උසයන්න පුළුවන්. සතියකට පැය 6ක් වගේ ඉහිලන්න පුළුවන් නම් උසයන්න පහසුම ක්‍රමයක් තමයි පිළිනීම. නමුත් හැමෝම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ව්‍යායාම පමණක් කරාට උසයන්න බෑ. ඒකට ශරීරයට අවශ්‍ය හොඳ ආහාර පුරුදු තියාගන්නත් ඕන. කිරි, බිත්තර, කුකුල් මස්, සෝයා බෝන්සි මේ වගේ ආහාර ගත්තොත් ව්‍යායාමත් එක්කම ඔයාට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දෙනකොට නැරඹීම සඳහා පහත බටන් එක